බලාගන්න නන්දමා මල්ලිගේ අපහාස කරන ගෑණි. නන්දමාලිනී මහත්මියගේ ගීත හරහා බොහෝ විට මේ වගේ ප්‍රකෝපකාරී හැඟීම් වලට උලුප්පන හැඟීම් ඇති කරන විදිහේ ගීත එතුමියගේ ඒ පවන ගීතවල අඩංගු වෙන නිසා. ඒ වගේම අර ජදබිම් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඒ වගේ ගීත පවා එතුමිය කිව්වේ. ඉතින් මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා. ඔබ විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න නම් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගැනීමේ කාර්යය හරියට කරා නම් ඔබට යදබිම් බැද විලංගු බලාගන්න ඒ වගේ අපහාස කරන ගෑණි තොට පුළුවන් මා ඔයාව අපහාස කරලා ඔයාලාව කුණු කරප්ප කියනවා. ඒක අනිවාර්යෙන් පොඩි ළමයිලා ඉන්නවා මට තරහ එනවා අනිවාර්යෙන් අපේ රටේ සිත්තේ උනේ අපේ නන්දම්මා මාලිනී පොන්සේකාවක නන්දම්මා මාලිනී අපේ රටේට ගොඩක් ලොකු ලෙජෙන්ඩ් කෙනෙක්. අපි පොඩි කාලේ ඉඳලා ඉබදුනේ යාළුවගේ වචනය බලලා තමයි මේ රටේට ගොඩක් කට්ටි ලෙජෙන්ඩ්ලා එක්ට්‍රස්ලා එක්ටර්ලා සින්දු කියන ගායනකලා ඔක්කොම කට්ටි යාළුවගේ ලොකු දෙයන වගේ තමයි. අනිවාර්යෙන් ඔයාලා මේ වගේ යාව අපහාස කරන ගෑණිත් ඉන්නවා අපේ රටේට. ඒ ගෑණිය අයිස් කාලාද මන් දන්න යා කංජා කාලාද මන් දන්න යා ඒ වගේ කට්ටියක අපහාස කරනවා. ඒ යාව අපහාස කරන දෙයන වගේ ඔයාලාගේ මට සිංහල අමාරු. ඉතින් යාව අපි අනිවාර්යෙන් යාව කරු කරනවා නන්දමා පොන්සේකා මාලිනියක. අනිවාර්යෙන් ඒ වගේ රටේට දැන් ගොඩක් ඉන්නේ කට්ටිය අකමැතිලා ඉන්නවා. ඔයාලා කොමාන්ඩර් කියන්නේ ඒ කට්ටියක ඒ ගෑණියක මට නම් අල්ලලා ඒ ගෑණියක කොණ්ඩයක විසික් කරලා ඒ ගෑණිට කනප්පලලා ඒ ගෑණියක කෙලිම පොලිසියක දාගනවා. අනිවාර්යෙන් අපහාස කරන නඩුව දාගනවා ඒ ගෑණිට. නැත්තම් ඒ වගේ අපේ ලෙජෙන්ඩ්ලාව ගොඩක් කට්ටිය අපහාස කරනවා. ඒ වගේ කට්ටියක අපහාස කරනවා අපේ රටේට. එයි ඒක අපේ රටේ ඒ වගේ පොඩි කාලේ ඉඳලා යාගේ උදේට අපි යකරලා යාලගේ සින්දුව කහලා යාලගේ ඔක්කොම අපි පිළිගන්න ගත්තේ. දැන් කාලේට ගොඩක් කට්ටි සින්දු කියනවා මුකුත් නෑ රැප් කියනවා කුණු කරප ඔක්කොම ලැච්චයි පොඩි ළමයිලාට කියන ඔක්කොම වැඩක් නෑ. ඉස්සරහා කාලේට කොහමද සින්දු යාලගේ සින්දු අහලා තියෙනවද? අපිට හොඳට යාගේ සින්දුවක අහලලා පාඩම් කරන ආස හිතෙනවා. ඒ වගේ නන්දම්මා වගේ ඒ වගේ අපහාස කට්ටියක ඔයාලා මොකද කරන්න ඕනේ කියන්න කොමාන්ඩර් එක. අනිවාර්යෙන් ඒ කට්ටිය ඉන්නවා දැන් කාලයට. ඒ වගේ අපහාස කරන ගොඩාක් කට්ටිය සමහර කට්ටිය කිනාවනවා. යාගේ පෝස්ට් එක හිනාවලා දාගනවා. ඒ වෙලාවට මම කතා කරන වෙලාවට ඒ කට්ටිය කොමාන්ඩර් එක දාගන්නවා සමහර කට්ටිය හිනාවලා. එයි අපහාස අපහාස කරන්නේ. ඔයාට අකමැති නම් ඔයාලට එවෙයි කරන්න එපා. ඔයාලගේ දෙයන වගේ ඔයාලා ඉබදුනේ සිංහල කල්චර් එක. ඔයාලා සිංහල සංස්කෘතිය ඉබදින්නේ. ඔයා ඉංග්‍රීසි කල්චර් නෙවෙයි. ඔයාලා ඉංග්‍රීසි වලින් ඔයාලා ඉගෙන ගත්තද ඔයාලා? ඒ වෙලාවට ඔයාලා රේඩියෝ එවිල්ලාද? ඒක රේඩියෝ එක ඔයාලා එවිල්ලා නම් ඒ රේඩියෝ එක ඔයාලා අහනවා ඉංග්‍රීසි වලින්. ඔයාලට තේරෙන්නේ නැහැ. ඒ වගේ කියන්න ඔයාලා අනිවාර්යෙන් ඒ වගේ නන්දම්මාව අපේ රටේට ගොඩක් දෙයන වගේ. ඉතින් ඔයාලා අනුර කුමාර අපේ ජනාධිපති අපේ ගොඩක් නීලියාලා නාලිනිලා යාලාව පොලෝ කරනවා රෙස්පෙක්ට් කරනවා. යාලාව පෝස්ට් එක දාගන්නවා ගොඩක්. සමහර කට්ටිය ඒ වගේ කන්ටෙන්ට් ක්‍රියේටර්ලා යාලාට බැනලා දානවා. අනිවාර්යෙන් හොඳ වැඩ. අනිවාර්යෙන් බැනලා දාගන්න. අනිවාර්යෙන් කට්ටියට අපි ඒ වගේ අපහාස කරන කට්ටියක අපි ගොඩාක් කන පළලා ඒ කට්ටියක අපි මොකද යාලා කංජා කාලා ඒ වගේ අරක බිලාද ඒ ගෑණි අපහාස කරන්නේ මට දන්නේ නැහැ. ඒ ගෑණියක අනිවාර්යෙන් රටේ රැඩ දෙන්න එපා. ඒ ගෑණිට කල් කාලා එළියට පෙන්නන ගන්න ඕනේ. ඔයාට මූණේට කන පළලා ඒ මගුලයට රත්තෙක්ට ඉඩ දෙන්න එපා. ඒ වගේ අපහාස කරන කට්ටියට ඔයාලා මොකද කියන්නේ ඒ කට්ටියට? අනිවාර්යෙන් ඒ කට්ටියට මට නම් තරහ එනවා මාර දුක එනවා.
මාර ප්‍රශ්නෙනවා අනිවාර්යෙන් ඇයි ඔයාලා අපාස කරන්නේ ඒ වගේ කට්ටියට ඒ වගේ කට්ටියට ඔයාලා අපාස කරන්නේ ඇයි ඒ ඔයාලා බලාගන්න ඒ වගේ කට්ටිය බනලා තානවා ගොඩක් කට්ටි ඒ ගෑනිට බලාගන්න ඔක්කොම නන්දමා පෝස්ට් එක බලාගන්න එතුමියගේ ගීත හරහා බොහෝ විට මේ වගේ ප්‍රකෝපකාරී හැඟීම් වලට උලුප්පන හැඟීම් ඇති කරන විදිහේ එතුමියගේ පවන ගීතවල අඩංගු වෙන නිසා ඒ වගේම අර ජදබිම් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඒ වගේ ඔක්කොම Facebook එක ඒක තමයි එන්නේ රටට යා අපාස කරන කොච්චර බලාගන්න සංගීතය රටක් ලේවිලක් කරන්න සංගීතයත් යොදවපු එක්තරා අවස්ථාවක් විදිහට මම මේක බලාගන්න අනිවාර්යෙන් ඒ ගෑණි මෝඩ ගෑණි මගුල ගෑණි මම අකමැත්තෙන් උනත් මතක් කරන්න අකමැත ඒ පිස්සු ගෑණි එක ඔය කව මේක රට පෙන්නලා ඒ ගෑණි එක නැති කරන්න ඕනේ එබ්බනි සිරගතලා කොච්චර ලස්සනයි යාගේ සින්දු ඔක්කොම ඔයාලා කියන්නේ ඔයාලගේ ගොඩක් කට්ටිය ආදරයි කට්ටිය ඉන්නවා එයාගේ සින්දුව කණිබාරෙන් ඒකේ ලෙජෙන්ඩ් එක්කෙනෙක් අපේ රටේට බෞද්ධ ඔයාලගේ බෞද්ධාගම බුද්ධාගම එක ඉබෙදුනේ එයාලගේ වචනේ තමයි තේරුණාද අනිවාර්යෙන් ගොඩක් බණ වගේ හාමුදුරුලාට ඔයාලා වගේ අපහාස කරන වගේ පව් ඔයාලාට ඒ වගේ ගෑනුන්ට ඔයාලා මොකද කරන්නේ ඒ ගෑනුන්ට එයි ඔයාලා ඒ වගේ ඒ ගෑනිට අපි කන පළලා ඒ ගෑණියක හොඳට මූණේක දාලා පොලිසියක දීලා එයාලා හොඳට දඩුම දාන්න නැත්නම් රටේට එඩ දෙන්න එපා ඒ වගේ රට ප්‍රජාව නැති කරන්න ඕනේ තේරුණාද ඒ ගෑනිලාට එඩ දෙන්න එපා ඉතින් ඒ ගෑනින් තමයි අපහාස කරන්නේ ඔයාලා බලා ගන්න පුළුවන් අනිවාර්යෙන් ඒ ගෑනිට හොඳට කට්ටි හොඳට බැනලා තියෙනවා අනිවාර්යෙන් ඔයාලා බලා ගන්න පුළුවන් මම ඔයාලට පෙන්නන්නම් සින්දුවක බලා ගන්න කොච්චර ලස්සනයි සින්දුව කියලා අනිවාර්යෙන් නන්දමාගේ සින්දුවක අනිවාර්යෙන් ඒ වගේ කැත වැඩ කරන කට්ටි මගුල ඉන්නවා හොඳට එයාලා බැනලා තියෙනවා මම ඒක දාන්න එක වීඩියෝ එක ඔයා බලා ගන්න පුළුවන් අනිවාර්යෙන් ගෑණියක අපි ගොඩාක් වරදි කරන්න ඕනේ ගෑණියක අපි නැති කරන්න ඕනේ අනිවාර්යෙන් ඔයාලා කියන්න කොමාන්ඩ් එක අනිවාර්යෙන් ගෑණිට අනිවාර්යෙන් ඔයාලා මොනවද කියන්නේ කියලා ලයික් කරන්න මේක වීඩියෝ එක ෂෙයාර් කරන්න ඒ ගෑණියක ගොඩාක් කියන්න ඇඩ්‍රස් එක ඒ ගෑණි කොයිද ඉන්නේ කියලා ඔකම ගැටි ගිලා කනක් පලන්න ඕනේ නැත්නම් එයාව පොලිසිය